හායි ඔයාලට කොහොමද? ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකකදී කිව්වා මල් හදන හැටි වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් මේ එක තමයි අරන් එන්නේ. මුලින්ම පොට් එක හදාගන්න ඕනේ. ෆ්ලවර් පොට් එක හදාගන්න මේ වගේ එක කූර අපිට හතරට නමලා හතරට කපලා ගන්න පුළුවන්. මම ගන්න මේකට ඩිස්පෝසබල් කප් එකක්. අපට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදිහේ කප් එකක් තමයි ඒක. ඉතින් ඔය විදියට හතරට නමලා හරි කොහොම හරි ඔය කූරක් එක පයිප් ක්ලීනර් කූරක් සෙන්ටිමීටර් 30ක් දිගයි. එතකොට ඔයාලට මැනලා හරි කොහොම හරි කරලා කපා ගන්න පුළුවන්. එතකොට සෙන්ටිමීටර් 15ට දෙකට කපලා ආයෙමත් ඒක 7මාරකට වෙන දෙකට කපා ගන්න ඕනේ. ඒ විදියට කපාගත්ත කූරු ඕන පයිප් ක්ලීනර් සාමාන්‍යයෙන් 11ක වගේ කූරු ප්‍රමාණයක් 11ක් යන්නේ නැහැ. ඒ වගේ ප්‍රමාණයක් ඇති වෙයි මේ වගේ ඩිස්පෝසබල් කප් එකක් කවර් කරගන්න. ඔය විදියට කොන් දෙකේ දෙපැත්ත චුට්ටක් ඉතුරු වෙන චුට්ටක් නමලා ගම් ටිකක් ග්ලූ ගන් එකෙන් ගම් ටිකක් ගාලා හරි නැතුව හරි ඔයාලට ওই විදියට නඳව ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔය ඔක්කොම ඉවර වෙනකන් කප් එක කවර් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ ෆුල් කවර් කරගත්ත කප් එක. ඔයාලට ඕනේ නම් මේ කප් එක කොට කරගන්න වටේ කපලා එහෙම ගන්නත් පුළුවන්. ඉතින් ග්ලූ ගන් එකෙන් තමයි මම අලවගන්නේ. මට ලේසි විදිය නිසා. තව ගම් වර්ග තියෙනවා මේවා අලවන. ඒවෙන් කරන්නත් පුළුවන්. ඉතින් මේ විදියට ෆ්ලවර් පොට් එක සම්පූර්ණයෙන් පයිප් ක්ලීනර් වලින් කවර් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ෆ්ලවර් පොට්ස් තියෙනවා ප්ලාස්ටික් මොනවද? ප්ලාස්ටර් පැරිස් ඒ වගේ ෆ්ලවර් පොට්ස් එහෙමත් තියෙනවා. එතකොට ඒ වගේ ගණන් වෙනස් වෙනවා. කස්ටමර් ඉල්ලන විදියට ඔයාලා බලලා සාධාරණ ගානකට කරලා දෙන්න බලන්න. ඉතින් මේ විදියට තමයි හදාගත්තේ. දැන් අපි මේ කප් එකේ යට කොටස හදාගන්න යන්නේ. ඒකට ඕන වෙනවා කූරු 3ක් විතර. 3ක් ඕන වෙන්නේ නැති වෙයි 2ක් විතරයි. පොඩි කම්බියක් මල් කම්බියක් අරගෙන ඒක වටේ තදට මේ විදියට ඔතා ගන්න ඕනේ. හොඳට තදට ඔතලා ඊට පස්සේ ගලව ගත්තාම මේක මේ විදියටම තියෙනවා. චුට්ටක් ඇදලා හැම අපිට මෙහෙම කරන්නේ නැතුව නිකන් පයිප් ක්ලීනර් එක අරගෙනත් යට අලව ගන්න පුළුවන්. මෙහෙම ඇලවුවම ටිකක් ලස්සන නිසා තමයි මම මෙහෙම අලවන්නේ. ඒ විදියට 2ක් හෝ 3ක් හෝ කරලා තියාගන්න. මෙන්න මේ විදියට දී කෑරලා ගම් ගාලා ඒ ටික අලවන්නයි තියෙන්නේ. මෙහෙම දැන් යට ටික පේන්නේ නැහෙනි කියලා නොකර ඉන්නත් පුළුවන්. හැබැයි මට නම් හිතෙන්නේ කිසිම පිළිවෙලක් නැහැ කියලා. ඒකට ෆයිනල් ලුක් එක තියෙන්න ඕන. යටද උඩද ඇතුලේද කස්ටමර්ට පේන්නේ නැද්ද? මං හිතන්නේ එහෙම නෙමෙයි කරන්න ඕන. අපේ හිත සතුටු වෙන්නේ සාමාන්‍ය දෙයක් පිළිවෙලට ලස්සනට කරාම ඒක වැහිලාද يعني හොරට හදනවට වඩා හොඳම දේ තමයි මේ විදියට ලස්සනට ඒක ෆිනිෂින් කරලා දුන්නාම එයත් සතුටින් අපිත් සතුටින්. ඉතින් ওই විදියට ලස්සනට පුළුවන් යට ටිකක් අලව ගන්න. මම ඔයාලට තව ඉස්සරහට පයිප් ක්ලීනර් වලින් කී ටැග්ස් හදන විදිය ඒ වගේ වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. අනිත් වැඩත් එක්ක ටිකක් අමාරුයි. ඉතින් වීඩියෝ එකක් කරලා දාන්න මම මේ වීඩියෝ එකක් කරලා ගොඩක් කල් වොයිස් එකක් කරගන්න විදියක් තිබුණේ නැහැ.
ඔය විදියට ඔයාලා අලව ගන්න ඕනේ. වැඩි කොටස් කපලා අයින් කරලා මම මේ තමයි අලවම මුළු කප් එකම දැන් වැහිලා තියෙන පිටින් පේන ටික සම්පූර්ණ යට පැත්ත මේසෙට තිබ්බ වුණාට ඒ ටිකත් දැන් වහගෙන ඉවරයි. හොඳට පොඩ්ඩක් අද කරගන්න නැත්නම් ගැලවෙන්න ඉඩ තියෙනවා. හරි. දැන් අපේ ෆ්ලවර් පොට් එක හරි බොහෝ දුරට පොඩ්ඩක් ලස්සන කරගන්න හිතුවා. ඉතින් ඔයාලට පුළුවන් හાર્ට් එකක් එහෙම නැත්නම් බෝ එකක් වගේ පයිප් ක්ලීනර් එකක් ලස්සන පාටක් රතු පාටක් රෝස පාටක් සුදු පාටක් කහ පාට ඒ ඕන පාටකින් ඔයාලට පුළුවන් බෝ එකක් හරි හાર્ට් එකක් හරි නැත්නම් වටේට මේක ප්‍රශ්නයක් නෑ ඒක ලස්සනයි. මම දැක්කා ඒ වගේ ලස්සන ෆ්ලවර් පොට්ස් තියෙනවා. ඉතින් මේ විදියට අරගෙන හાર્ට් එකක් හරි මොකක් එකක් හදලා ෆ්ලවර් පොට් එකේ ඉස්සරහට පේන විදියට අලවන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඉතින් ඔන්න ඔය විදියට හાર્ට් එකක් හදාගත්තම ඒ හાર્ට් එක හදලා ෆ්ලවර් පොට් එකේ ඉතින් ඔයා කැමති තැනකින් ඒක අලව ගන්න. ඔයාලා හොඳයි කියලා හිතන මම දන්නවා ඉතින් දැන් ෆ්ලවර් පොට් එකේ වටින් එක වගේ ඉතින් අපි කූල් වෙලෙව්වේ. ඉතින් හින්දා බලලා ඔයාලා කැමති තැනකින් ලස්සනයි කියලා හිතන තැනකින් අලව ගන්න. නැදකට එන්න වගේ අයිනක් උනත් එහෙම කමක් නැහැ. තව මේ ෆ්ලවර් පොට් හදනවා දැන් බැටළුවෝ විදියට තව ලස්සන ඇස් දාලා කමුල රෝස පාට කරලා එහෙමත් හදනවා මේ සමහරව. දැන් මල හදන්න යන්නේ. මගේ වැඩිපුරම ඕඩර්ස් ආපු මල් කිහිපයක් තියෙනවා. මම හදපු ෆ්ලවර් පොට් වලින් මට මේ වෙනකොට ඕඩර්ස් තුනක් මම ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් මට තාම ලැබිලා නැහැ. ඇවිත් තියෙන ටිකයි ඒ ටිකෙම ෆ්ලවර් පොට්ස් තුනක් ආවා මේ જાතියෙන්. ඉතින් මම ඒකෙන්ම ලාදම් පාටින් තමයි මේක හදන්න යන්නේ. මේ විදියට හයිලයිට් පෙන් එකක් එහෙම නැත්නම් ලයිටර් එකක් වුණත් පුළුවන්. ඔයාලගේ තියෙන පෑනක් හරි සාමාන්‍යයෙන් එකක් මාතර තියෙන පෑනක් වුණත් හොඳයි. මේ විදියට පස් වතාවක් කරකව ගන්න පුළුවන් ඒකේ. එහෙම කරලා ඔය විදියට මල හදා ගන්නවා. ඔය විදියට මල හදාගත්තට පස්සේ ඔයාලට ඒක අතින් හැද කරගන්න පුළුවන්. ඒක හදලි වුණාට පස්සේ හරි ලස්සනයි. මම කලින් හදපු ෆ්ලවර් පොට්ස් තුනේ කහ පාට දෙකයි, රෝස පාට එකයි, නිල් පාට එකයි තමයි හැදුවේ. මේ ෆ්ලවර් පොට් එක. මේ જાතියෙම හැදුවේ. ගොඩක් කට්ටිය මගේ කලින් වීඩියෝ එකකට මට ගොඩක් මැසේජ් දාලා තිබ්බා. ඒ බෑග් එක ගත්තේ කොහෙන්ද කියලා අහලයි. ඒක ගොඩක් ලස්සනයි කියලා තිබුණා. ඉතින් මට හිතුණා ඒකෙන් හදන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න. මේ අතරේ මම තව වීඩියෝ එකකින් එන්නම් මේ මම ඒ බෑග් එක කොහෙන්ද ගත්තේ කියලා මම ඒකට views ගොඩක් ගියා. ඒ ගොඩක් කියන්නේ ඉතින් මට ඒක ගොඩක් මට followers ගොඩක් නැහැ. ඉතින් ටික දෙනයි ඒක මට වටිනවා. ඉතින් ඒක වීඩියෝ එකක් මගේ views ගියා. ඒක ටිකක් වැඩි කරලා ගියා. ඉතින් මට ඒක ලොකු ගාණක්. ඔයාලට ඉතින් පොඩි ගාණක් වෙන්න පුළුවන්. හැබැයි මට මේක ලොකු ගාණක්. ඉතින් ඒ වීඩියෝ එකේ මේ වගේ ෆ්ලවර් පොට් එකක් පැක් කරන වීඩියෝ එකක් තමයි තිබුණේ. ඒක කහ පාට එක. කහ පාට ඒවා දෙකක් පිල්ලුවා මම ඕඩර් එකක් ආවේ. ඉතින් මේකෙම තම් පාට එක හදන්නේ. මේකෙන් පොහොට්ටු දෙකකුත් හදා ගන්න පුළුවන්. පොහොට්ටුවත් හදන්නේ අර විදිහටම මට පහ කරකවලා ඊට පස්සේ අර විදිහටම ඇතුලෙන් කම්බි දාලා ගැටයක් දාලා ඒ විදිහටම පොහොට්ටුවත් හදා ගන්න. ඒක ටික කරනවා. එච්චරයි කරන්නේ. ඊළඟට රේණු නටුව හදා ගන්න යන්නේ. නටුව හදා ගන්න පුළුවන්. අතින් ඔයාලට නිශ්චිත මිම්මක් තියාගෙන අන්න ඔය විදිහට 3ක් 4ක් 5ක් හරි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ලස්සනයි කියලා හිතෙන ප්‍රමාණය ඔයාලා කරන මම ගන්නෙ 3යි. එක පයිප් ක්ලීන් එකක් දෙකට කපලා තමයි මම එහෙම හදාගන්නේ. ඉතින් ඔයාලට ටිකක් දිගට ඕනේ නම් ඊට වැඩියෙන් ගත්තට ප්‍රශ්නයක් නැහැ. එක මලකට නටුව තියන්නේ භාගයක්. ඊට වැඩි ඕනේ ප්‍රශ්නයක් නැහැ. ඊට වැඩියෙන් දිගට තියලා එහෙම කරන්න පුළුවන්. ඔය විදිහට පොහොට්ටුවට මල් වලට හැම එකටම ඕවා සෙට් වෙනවා. මම ගත්තේ 3යි. ඔයාලට ඕන නම් පොහොට්ටු වල පුළුවන්. මම ඇත්තටම හරි දැකපු දෙයක් තමයි මට සමහර මල් නම් හදන්න අමාරුයි. පිටරට වීඩියෝස් වල තියෙන සමහර මල් ටිකක් අමාරු. ලංකාවේ මම දැක්ක අලුත් ඩිසයින් කරනවා අලුත් දේවල් හදනවා හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා. බෑග්ස් හදනවා. එතකොට අර ලොකු රෝස මල් මේ ස්ටෑන්ඩ් එකේ තියලා තියෙන එක අපේ උසට තියෙන්නේ ඒක. ඒකත් මාර ලස්සනයි. ඒක අලුත් නිර්මාණ. ඉතින් ඕන කෙනෙක් ගන්න විදියක් තියෙනවා නම් මෙසේජ් එකක් දාලා අහන්න ප්‍රශ්නයක් නැහැ. මම මට පුළුවන් වෙලාවට ඔයාලට රිප්ලයි කරන්න. මම දන්න දෙයක් නම් මම කියලා දෙනවා. මට ඉතින් විතර ලොකු නිර්මාණ වලට යන ටිකක් අමාරුයි. මම බාලා දෙන්න එකේ ඉන්න හින්දා. පුළුවන් වෙලාවට තමයි මම මේ වීඩියෝ එකක් වොයිස් එකක් කරන්නේ. ඔය විදියට හදාගන්න ඕනේ. මේක ටිකක් දිග වීඩියෝ එකක්. මම පුළුවන් තරම් ස්පීඩ් වැඩි කරලා එතකොට කපලා කොටලා තමයි මේ වීඩියෝ එක දාන්නේ. විනාඩි 38ක් විතර තමයි තිබ්බ වීඩියෝ එක. මම පුළුවන් තරම් මේ වොයිස් එක කරනකොට දිග විනාඩි 35කට තියෙනවා. තව ෂෝට් කරන්න ඕනේ ඉතින් මේක. ඉතින් මම හදන්නේ මල් 6යි පොහොට්ටු 2යි. මල් 6යි පොහොට්ටු 2 කියන හදන්නේ. මේ ෆ්ලවර් පොට් එක. ඔයාලට ඉතින් ඕනනම් ඔඩර් එකක් ගන්න පුළුවන්. කුරියර් කරනවා මම. පෝස්ට් එකේ නම් එවන්නේ නැහැ. ඒක කෙනාගෙන් කෙනාට ඉතින් ඔඩර් කරද්දී ඔයාලට හිතුණොත් මෙහෙම හොඳයි කියලා මම ඒ විදියට එවන්නම්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම දැන් මල් රේන්ජ් හදාගන්නේ. ඉතින් මම ඕන ප්‍රමාණය හදාගෙන දැන් තියෙන්නේ. මල් පොහොට්ටු 2කටයි මල් 6කටයි. දැන් මේ හදන්නේ කොළ. කොළ ඔයාලට කීරි වලට හදන්න පුළුවන්. ඒක පයිප් ක්ලීන් එකක් අරන් දෙකට කපලා ඒක පායිප් දෙක නමලා එහෙමත් හදන්න පුළුවන්. නැත්නම් ඔයාලට දිග කොළ දාන්න පුළුවන්. එහෙම ඕන විදිහකට කොළ හදන්න පුළුවන්. සාමාන්‍ය ෆ්ලවර් පොට් එකේ උදාහරියට කොළ පොඩ්ඩක් දාලා යට කොටස එන්න ලොකු කොළ දැම්මම හරි. ඉතින් ටිකක් වෙලා යන වැඩක්. මම හිතන වීඩියෝ එක කරන්න හිටගෙන මම අතින් ටිකක් හැරුණා කියලා. ඔයාලා කොන විදිහට හිතලා කරන්නේ ඊපස්සේ උඩට තම් ටිකක් දාලා පොකොට්ටුව මොනවද තියා ගන්නවා. හොඳට අලව ගන්න ඉතින් නැත්නම් හරියන්නේ ගලනවා. හොඳට ගම්බාය. ගුල දාන්නත් එපා. ගුල දැම්මොත් එහෙම එළියට පනිනවා. ඒකට හිත වෙනවා. මොකද මාළි හොඳ පේන තියෙන්නේ. ඒ විදිහට ටිකක් අලවලා අතින් හයි ගස්සලා කරලා යනවා. ඒ විදිහට ඔක්කොම මාළි ටික අලව ගන්න යන්නේ. මේ මම අන් පොකොට්ටුවට
ඉතින් ඔය විදිහට පොහොට්ටු ටිකයි මල් ටිකයි සේරම අලව ගන්න ඕන. මම ඉතින් අර කොළ වගේ හදලා තියෙන තුනම ගමක් කරනවා. මම නැත්තම් හිතලා නැහැ මේ හදලා නැහැ කියලා මම හිතන්නේ. ඔය විදිහට මල් කරනවා. මල් මම හැදලා තියෙන්නේ. ඔය විදිහට නෑ. පොඩ්ඩක් උසලා අපි පයින් පාත් කරලා ඒ වගේම හදාගන්න ඕනේ. ඔය විදිහට මල් සේරම හදලා අලව ගන්න. ඔයාලට මේ වගේ මල් හදලා ෆ්ලවර් බෑන්ඩ් වලට ෆ්ලවර් බෑන්ඩ් සෝරි හෙයා බෑන්ඩ් වලට ඒකට හෙයා ක්ලිප් වලට එහෙමත් මේම ලස්සනයි. තව ඩින් කැට ඒ වගේ වටිනවා. ඒකට මේව ලස්සන. වෝල් ආර්ට්ස් වලට. මල් මම කපලා කටි කරලා තියෙනවා. ෆෙල් ලයිට් එකට මල් දැම්මා හදලා. ඒකටත් මේ මල් ලස්සනයි. මේ මල හරි කුඩු කුඩු පිටි පහ චූටි මල. චූටි නැහැ කුඩු කුඩු තියෙනවා. චූටි නැහැ. පිළිවෙල ගැට පිටි තියෙනවා. පේනවා. ඉතින් ඒක ලස්සනයි. මම මේක මෙහෙම තියනවා මල් මැදට. පොඩි පබ්ලක් අල්ලනවා. හාෆ් ඩීඩ් එකක්. ඒක තව ලස්සනයි. ඉතින් මම දැන් නටු වලවල ඉවරයි. ඊළඟට දැන් මම කරන්න යන්නේ පබුල වලන්න. මේක මම ගන්නේ මෙන්න මේ ගම් තමයි ගත්තම. ඉතින් ඒකේ මල් මැදට බින්දුවක් තිබුණා නම් මම කරලා යනවා. පබුල මෙතේ තියෙනවා. ඒ විදිහට ඔකොට්ටු වලට නැතුව මල් ටිකට විතරක් බීඩ්ස් අල්ල ගන්නවා. දැක්කද ඒ විදිහට මම කැමරාවට එකම ගන්න හැබැයි මම තනියම කරනවා සෑන්ඩ් එකක් නැහැ. ඉතින් ඔය විදිහට තමයි වීඩියෝ කරන්නේ. ඊට පස්සේ මල් ඔක්කොගෙම දැන් මම බීඩ්ස් අල්ලගෙන ඉවරයි. දැන් ෆ්ලෝරල් ටේප් එකක් අරගෙන මම අර පයිප් ක්ලීනර් වලින් නටු දැම්මේ ඒ ටික අල්ල ගන්නවා ඔක්කොම. මල් ටිකේ ඔකොට්ටු වල ඔක්කොම අල්ල ගන්න. ඒක විදිහට තමයි පේන්නේ. ඒක ලස්සනට නටුව විහිං වෙන ලස්සනට පේනවා. ෆ්ලෝරල් ටේප් තියෙනවා ලා කොළ පාට, සතු කොළ පාට. ඒ දෙකෙන් තියෙනවා මම දන්නේ කව පාට තියෙනවද කියලා මම දැන් අපිට වීඩියෝ එකක් සුදු පාට තියෙනවා දැක්කම මෙහෙම තාම දැක්කේ නැහැ තියෙනවා. සමහර විට මෙහෙදී ගොඩක් කොළ පාට නම් ගන්න ඉතින් හින්දා කොළ පාට විතර දන්නේ තියෙනවා. දන්නේ නැහැ හරියට මේක. ඔය විදිහට ඔක්කොම නටු ටික ටේප් වලින් අතා ගන්න ඕනේ. මම හිතනවා ඔයාලා මම මේ වීඩියෝ එක කරනවා කියන්නේ මල හදනවා ෆ්ලවර් පොට් එක හදන එක මල් හදන එක පැහැදිලි ඇති කියලා වීඩියෝ එක. ඉතින් අපි යන විදිහට ඔක්කොම අතා ගන්නවා. ඊළඟට අපිට මේක ඔක්කොම එක පෙළට තියලා අතා ගන්න කම්බියක් ඕන. සාමාන්‍යයෙන් කම්බි භාගය ඇති. කම්බියේ ඉගෙන ගන්න නැහැ කියන්න. ඒ කම්බියේ භාගය ඇති සාමාන්‍යයෙන් මේ ෆ්ලවර් පොට් එකට. මොකද උඩ මලේ මුදුන ඉඳලා නෙමෙයි නටන ඉඳලා නෙමෙයි කම්බිය කියන්නේ. මලේ අග ඒ කියන්නේ මලේ පොට් දෙකකට මේ ඔතලා ඊට පස්සේ තමයි කම්බිය කියන්නේ. නැත්නම් අර කිසිම මාටියක් හරියට මෙහෙම ඇදලා හදන්න බෑනේ. ඒක නිසා මම එහෙම කරන්නේ ඒක නිසා. එහෙනම් මම පොට්ටුව අතකට පොට්ටු දෙක අරගෙන ඔයාලා බලලා ඉතින් හදන්න උස පහළ උඩ පහළ ඒවා දිග වරණටුව කොට ඒවා එන දේවල් වලට ගැලපෙන විදියක් තියෙනවා. ඒ කියන්නේ මේක මෙහෙම ගැලපෙයි කියලා හිතනවා. ඒ විදිහට තියලා වටේ තියලා තාගෙන යන්න තියෙන්නේ. මම මේක කරන්නේ කොහොමද ගැලපෙන්නේ කියලා පොඩ්ඩක් තියලා බලනවා. තියලා ඊට පස්සේ ටේප් එකෙන් අතාගෙන යනවා. මම පොට්ටු දෙක තියෙනවා. ඒක තමයි ලස්සන ඉතින් උඩට පොට්ටු දෙක. තියෙන එක ඒක ලස්සනයි. ඊළඟට මම ඔයාලා කිව්වා කම්බියක් ඕන කියලා කම්බි භාගයක්. ඉතින් ඊළඟට කම්බිය තියන්න තෝරන එතනින්. ඒක එකම බලපු තියලා තමයි යන්නේ. වීඩියෝ එක හරියට පේන්නේ නැහැ. මම හිතගෙන ඉන්න හින්දා. මේ විදිහට තියලා කම්බිය වටේ ඔතා ගන්නවා. කම්බිය සම්පූර්ණයෙන් උතර ගත්තත් කමක් නැහැ. නැත්නම් ඔයාලා මල උතාගෙන යද්දි, ඒ කියන්නේ මල් ටික උතාගෙන යනවා වගේ. එහෙම උතාගෙන යද්දි ඒ උතාගෙන කමක් නැහැ. මොකද මේ කම්බි කුල් පාට ටේප් එකෙන් උතාලා තියෙන්නේ. ඒකපාරක් මම ගත්ත කම්බිය. තව හත් කම්බි තියෙනවා. ඔයාලා කැමති එකක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බබල් ස්ටික් පුළුවන් නයිට් මම ශීල් මලින් ඔක ගාන ලස්සනයි ඔබ මේ ඔය කම්බියට පොඩ්ඩක් වටේට මේ නම ගන්න පුළුවන් හරි ලේසියෙන් හැබැයි දැන් මේ හදන්නේ කොලයක්. උඩ කොල ගන්න පුංචි හදලා. පයිප් ක්ලීනර් එක දෙකට කපලා සෙන්ටිමීටර් 15 ඒක දෙකට නමලා තමයි මම හදාගන්නේ. ඊටත් උඩට තව ඕන ඔයාලට හතුටිය දාන්න පුළුවන්. සෙන්ටිමීටර් 15 ආයි දෙකට කපලා. තනි ඉඳ ගන්නත් පුළුවන්. නැත්නම් දෙක කපලා ගන්න පුළුවන්. තනි උල් වගේ මම නම් ගන්නේ දෙකට නමලා. ඊට පස්සේ ඔයාලා පුළුවන් පොඩ්ඩක් කතුරෙන් කොලයක් සාමාන්‍යයෙන් ගත්තාම වටේ උඩ මුදුන අයින රවුන්ඩ් තියෙන නැහැ නේ. උල් හැලයක් තියෙනවානේ. ඒක ඔයාලා කතුරෙන් මෙන්න මේ විදිහට පොඩ්ඩක් කපලා හැදලා ගන්න වෙනවා. ඒක තමයි ලස්සන. මේ විදිහට අතින් හැද කරලා කොල ටික ඔය විදිහට හදා ගන්නවා. මේ තියෙන නටම ගන්නකොල. ඒක හදන්න ඇවිල්ලා ඉතින් දෙකක් අරගෙන. මේ එකක් දෙකක් කපලා ඒ දෙක අරින් තමයි හදාගත්තේ අර විදිහටම. එහෙනම් මේක කන්න හැටි තමයි ඔයාලට පෙන්නන්නේ. මේ විදිහට දෙක කපන්න ඕනේ. මේ විදිහට පුළුවන් නැත්නම් දෙක කපලා ආයෙ දෙක නමලා එහෙම පුළුවන්. මේ විදිහට කොල ටිකක් මොනවාට දෙක වඩා ගත්ත ප්‍රශ්නයක් නැහැ. එහෙම ලස්සන. මේ මම කරන්නේ එකක් තුනට කපලා ගන්නවා ආයෙ දෙක නමලා. කොල වලට දානවා ඔය විදිහට. මම අර කලින් කිව්වේ දෙක කපලා ආයෙ දෙක කපලා හතර කපලා හතර කපනවා නම් මේ තුනට බලන්න පුළුවන්. තුන කපද්දී සෙන්ටිමීටර් 10 ඉඳලා සෙන්ටිමීටර් 10 ඒවා තුන තමයි එන්නේ. මෙන්න මේ චූලි කොලයක්. මේක හොඳයි පොකට් දෙක පොකට් එක ගන්න මේ හරියට ගන්න චූලියට තියෙනවා ඒක. ඒකත් අර විදිහට අයින් කපලා පොඩ්ඩක් උලක් වගේ හදාගන්න. ඒකට හරිය ලස්සනයි. කොලේ හැඩේ මේ විදිහට පේනවා. මේ විදිහට කොලත් හදාගත්තා. මගේ ළඟ මම කරලා තියෙනවා මිනි ටියුලිප් ෆ්ලවර් පොට් එකක්. ඒකේ මට රතු පාට එකක් කළා. ඒක හරිය ලස්සනයි. ඒක මම ෆොටෝ ගහුවා ටිකක් හරිය ගියේ නැහැ. ඒක තමයි ෆොටෝ ගහුවේ. ඉතින් ඒක විතර මේ ෆොටෝස් ටික හරිය ගියේ නැහැ. මොකද ඇත්තටම මේක වල ලස්සනයි. මම හදපු නිසා නෙමෙයි. ඒ රතු පාටයි සුදු පාටයි එකට දාලා හදපු මේ මිනි ටියුලිප් ෆ්ලවර් පොට් එකක්. ඒක ඇත්තටම ලස්සනයි. අපේ නගින් තමයි මම හදන්නේ. ඒ නම් මගෙන් කලින් ගත්ත රෝස පාටයි සුදු පාටයි අයි හැඳි පාටයි සුදු පාටයි දාලා ෆ්ලවර් පොට් එකක්. ඒ જાතියෙම. ඒකට වඩා ලස්සනයි රතු පාටයි සුදු පාටයි ෆ්ලවර් පොට් එක. මගේ වීඩියෝ වල තියෙනකොට බලලා ඉතින් ඔඩ එකක් ගන්නකො කැමති නම් ලස්සනයි නම් ලයික් එකක් දාන්න. ඉතින් මේ විදිහට දැන් කොල ටික හදාගෙන තියෙනවා මම. මම කොලේ හදාගත්තා.
මට ඇත්තට මේ ෆ්ලවර් පොට් එකේ ඔය මල්ට හදාගෙන යද්දි කොළ හදන්න අමතක වෙලා පස්සේ තමයි කොළ ටික හදන්න මතක් වුණේ. ඊට පස්සේ තමයි මම එහෙම ඩිංග ගන්නේ. මොකද මේ මට ඇත්තට මම තුනක් කුල් ටික දාන්න. කොළ කලින් හදාගන්න බැරි වුණා. ඉතින් දැන් මේ හදලා දැන් තමයි අලවගෙන යන්නේ. මේ විදියට හදාගෙන යනවා අලවගෙන යනවා. මේක වඩා නටු විදියට ගන්න පුළුවන් ඔයාලට. ඔය විදියට කාගෙන ගිහිල්ලා ඔයාලට කම්බිය දිග ඇති කියලා හිතෙන තැනක් බලලා ඔයාලට පුළුවන් කම්බිය දෙන්න නමන්න. තව කියන්න ඕන මම මේකේ වීඩියෝ කරලා තියෙන ටිකක් තියෙනවා. මේ ෆ්ලවර් පොට් එක ඇතුළට ඩ්‍රයි ෆෝම් කෑල්ලක් දාලා තමයි සෙට් කරගන්න ඕනේ. මම ආයෙත් අන්තිමට මතක් කරනවා ආයෙ මතක් කරනවා කොළ පාට එකක් අරගෙන නැත්නම් මම තියෙනවා ග්‍රීන් ඩස්ට් කියලා එකක්. නැත්නම් කොළ වගේ. දැන් ඒවත් උන්නම් ඔයාලට මේ උඩට අලව ගන්න පුළුවන්. මම නම් හදන්නේ අර විදියට. අපත් තියෙන එක කම්බිය වටේ කරලා ඒක පොඩ්ඩක් දිගෑලා ඒක ෆෝම් ෂීට් මේ මොකද ඩ්‍රයි ෆෝම් එක උඩින් අලව ගන්නවා ලස්සනට තද වෙන අලව ගන්නවා. ඒක හරිය ලස්සනයි. මම අලවන්නේ කොළ පාට. මම දැන් ඊට වෙනස් පාට වල කට්ටිය ඉන්නවා හරිය ලස්සනට යනවා. ඒක මම කියන්න මතක වුණේ. ඉතින් දැන් ඔය විදියට තමයි එන්නේ. මාගේ මම ඔක්කොම දාලා ඉවරයි. ඊට පස්සේ අන්තිමට තව ලොකු කොළ දෙකක් දාලා මම මේක ඉවර කරනවා. ඔයාලට ඕන නම් පුළුවන් කොළ හතක් හරි පහක් වගේ දැම්මත් මට වෙනවා. ඒකට හරි ලස්සනයි. ඒ විදිහේ ෆොටෝස් මම දැක්ක තියෙනවා ඉන්ටර්නෙට් එකේ. මෙහෙමත් කරලා තියෙනවා මම දැක්ක හරි ලස්සනයි. ඔය විදියට ලස්සන කරනවා. ඉතින් ඩ්‍රයි ෆෝම් කෑල්ලක් අරගෙන ඒක හොඳට ෆ්ලවර් පොට් එකේ අලව ගන්න ඕන. අලවලා ඉවර වෙලා ඊට පස්සේ ෆ්ලවර් පොට් එකේ දැන් උඩ ඩ්‍රයි ෆෝම් එකේ උඩ අපිට දෙන ගන්න සයිස් වල පෙන් නයිෆ් එකකින් කපා ගන්න පුළුවන්. ඒක උඩ මෙහා වෙලා හරි මොකක් හරි කරලා ඔය මල්ටි එකක් දාලා හොඳට ගම් දාලා හොඳට අලවන්න ඕනේ. ඊට පස්සේ කොළ පාට පයිපින් අරගෙන අර මම කලින් උඩු පාටේ කොතල කරේ ඒ විදිහට යට බලන්න ෆ්ලවර් පොට් එකේ ඒ විදිහට අරගෙන මේ උඩ අලව ගන්න ඕනේ. ඒක තමයි ලස්සන. අන්තිමට මෙන්න මේ වගේ ෆ්ලවර් පොට් එකක් තමයි එන්නේ. ඉතින් ලස්සන කියනකෝ